හලෝ ඉතින් කොහොමද යාළුවනේ ඉතින් ටික දවසකට පස්සේ ආයිත් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ටිකක් වෙනස් තැනකට. ඉතින් මේක විනෝද චාරිකාවක් නෙවෙයි. ඒක අධ්‍යාපන චාරිකාවක් නෙවෙයි. මේක ඉතින් අපි වන්දනාගමනක් තමයි ආවේ. අපි අද ආවේ සිරිපා කරුණා කරන්න රත්නපුර පාරාරහ පලාබද්දල මාළිගරහ සිරිපා කරුණා කරන්න තමයි ආවේ. ඉතින් අපි ටිකක් ඉක්මනට ආවා මෙතනට. ඉතින් අපි පිටත් උනේ බේරුවලින් පිටත් වෙලා අපි මෙතනට ආවා ඉක්මනට. මොකද මේ ටිකක් රැ වෙනවා. අද වෙනස් ප්ලෑන් එකක් තියෙනවා අපි දෙන්නට කරන්න. ඉතින් අපි පල්ලෙහාන් ආගත්තා. ඉතින් පල්ලෙහාන් ආගෙන ඊළඟට දැන් අපි පවනැල්ල අම්බලමට දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මමත් හිතනවා මේක පටන් ගන්න හොඳ විතර පවනැල්ල අම්බලම. මොකද අපි කාලා වීලා හැමෝම දැන් පොඩ්ඩක් ෆුල් වෙලා ඉන්නේ. රීෆ්‍රෙෂ් වෙලා ඉන්නේ. ඉතින් මේ ඉතින් වෙනදා වගේම මම ශමින් ඉතින් ආවේ ස්ථිරවලස් එකෙන් තමයි අපි. ඉතින් අද අපි තාම ලස්සන ගමනක්. ඉතින් වෙනදා වගේ හැමදාම වගේ ලස්සන ගමනක්. ඉතින් අද අපේ කට්ටියම පෙන්නලම අඳුන්නා දෙන වෙනදා වගේ නෙමෙයි. අද අපි එක එක්කෙනා ලස්සනට පෙන්නලා අලුත් කට්ටියක් තියෙනවා. අලුත් කට්ටිය කියන්නේ සුපුරුදු මූණ වල්ම තමයි. හැම vlog එකම හිටපෙන vlog වල හිටපෙන නම ඒගොල්ලෝ කියන්නේ ටිකෙන් ටික හිටපෙන තමයි. ඉතින් අපි හැමදාම සගයත් අපිත් එක්ක ඉන්නවාද. ඉතින් මේ මගේ පස්වෙනි කරුණාව. ඉතින් අපේ මගේ දෙවෙනි කරුණාව. ඉතින් අපි හැමදාම හැට් වලින් කරුණා කරේ. ඉතින් අපි වෙනසකටත් එක්ක අපි තෝරගත්තා රත්නපුර පාර. ඉතින් රත්නපුර ට්‍රේල් එක ටිකක් විශේෂයි. ඉතින් මේක රජමාවත කියලා හඳුන්වන්නේ. ඉතින් මේ පාර පඩි එක්කම තැන්තලා එක තියෙන්නේ. දැන් අපි එද්දි වහුනේ කුරුවෙට පාර. නමුත් ඒක තමයි තියෙන දිගම මාර්ගය. ඒ වගේම ඉතාලම ගොඩක්ම ලස්සන පාර. නමුත් ඉතින් ඒ කියන්න තාම අපිට මං හිතනවා පැට්‍රිසිය මදි. ඒකින්ද අපි ඒත් තෝරගත්තේ රත්නපුර පාර. ඉතින් ටිකක් අභියෝගයි. මේ පටන් ගද්දිම අපි ටිකක් මහන්සි. කමන්නේ. එහෙම කියන්නේ මහන්සි නෑ. කරුණාවයි. ඉතින් දැන් පවනැල්ල අම්බලම නැවතුණා. අපි අද ගෙදරින් හදන් ආපු කෑම දැන් තමයි කෑවේ. ඉතින් ඒ ටික කාලා දැන් අපි දැන් යන්න හදන්නේ. ඉතින් අපි ඉස්සරහට හම්බෙමු. ගොඩක් ලස්සන නෙවෙයි. සමහරට ඔව් ඒක අපි උඩ තියන් දුන්නා. ඒ වගේම වහි අනිවාර්යෙන් ගොඩක් වෙලා වහි ඉන්න පුළුවන්. එක එක බාධක ඉන්න පුළුවන්. අතරමඟදී අපි හැමදේම දැන් ටිකක් සීතල වෙනවා. ඉතින් රත්නපුර කියන්නේ සීතල නගරයක් නෙමෙයි. රත්නපුර කියන්නේ ටිකක් රස්නේ නගරයක්. ඉතින් අපි රත්නපුර ටවුන් එකේදී හොඳටම දාඩිය දැම්මා. ඉතින් දැන් ඊළඟට දැන් අපි මෙතන පල්ලෙහා සීත ගඟුල නාගත්තාම බල්ලෙහා තියෙනවා කළුගඟ. සීත ගඟුලේ කළුගඟෙන් නාගෙන අපි දැන් උඩට කරුණා කරන ගමන් ඉන්නේ පවනැල්ල අම්බලමේ ඉඳලා දැන් පොඩ්ඩක් රෙස්ට් කරලා යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට හම්බෙමු. ගොඩක් ලස්සන දේවල් තියෙයි. අපිත් ටික රැඳිලා ඉන්න. hello ඉතින් අපි කාලේ යන ගමන් හැට්මල් වගේම යම් කිසි ප්‍රමාණයක් මේකෙත් පඩි තියෙනවා. ඉතින් මේ ට්‍රේල් එක ගොඩක්ම තෝරගන්නේ ටික පරිසරයට හරි ආදරේ මිදේ. මේ ට්‍රේල් එක ගොඩක් විශේෂ වෙන්නේ මේ ට්‍රේල් එකේ ඔයාලට ගොඩක් පේනවා මේ ගොඩාක් තැන්වල කුන්නේ. ඉතින් ඒක දැනට මේ ටිකට මම දැක්ක ලොකුම අචීව්මන්ට්ස් එකක් මේගොල්ලෝ ලබලා තියෙනවා. මේ කඩවල එයාලා මේක ගොඩක් පිරිසිදු කරලා තියෙනවා. ඉතින් සම්පූර්ණ දුර මේ ට්‍රේල් එකේ සිරිපාදේ වෙබ්සයිට් එකට මේකේ තියෙනවා සම්පූර්ණ දුර කිලෝමීටර් 8.5. ඉතින් පඩි 11,000කට ආසන්න ගණනක් කියලා කියන්නේ. බලමු උඩට ගිහිල්ලා හරියටම කොච්චරක් තියෙනවද කියලා. ඉතින් ඊළඟට නිකන් අපි නිකන් ඇවරේජ් එකක් විදිහට බැලුවොත් ගොඩක් අය 10ක වගේ වෙලාව මේක කරුණා කරන්න යනවා මේ ට්‍රේල් එක. ඉතින් ගොඩක් ලස්සනයි. ගොඩක් ලස්සන ලොකේෂන් එකක් මේක.
පඩි 1000ක් අවිලා තියෙන්නේ. පඩි 1000ක් කරුණා කරා අපි ඌටි ඉන්නවා. ඉතින් අපේ හොද කවි ඉන්නවා. කවි දුලයි ට්‍රැවලින් බෑග් ගෙනගෙන ඉන්නේ. ඒක ටිකක් ලොකුයි. ඉතින් දැන් ඒක අරන් යන ගමන් ඉන්නේ. වාසිය කට්ටියට යන ගමන් ඉන්නේ. සතිය දවස තෝරගන්න එක වාසිය තියෙන්නේ. ඉහළට කරුණා කරන්නේ ගොඩක් අඩුයි. පහළට කරුණා කරන්නේ තමයි ගොඩක් ඉන්නේ. මොකද ඊ දවසේ පොයේ. ඉතින් ඊ දවසේ ගියා මාර්තු 2 වෙනිදා. ඉතින් මේක අප්ලෝඩ් කරලා සතියක් විතර දෙකක් විතර ඉතින් මාර්තු 2 වෙනිදා තමයි ඊයේ අද මාර්තු 3 වෙනිදා. ඉතින් අපි කට්ටිය යන ගමන් ඉන්නේ. මගේ උනාම ගමන් සැකේන බුද්ධි චුට්ටකින වාසි මහත්ය චුට්ටයි වාසි චැනල් එක අයිති කාරේ ඉන්න කරන් ගන්න අවුරුදු 60 70ක් වෙනවා තිබ්බට චූටි චූටිට හම්බුණා හරියට කමුණා ඉතින් මේක හැරෙන්නේ ගොඩක් ඕන වෙනවා අපි ඉහළට කරුණා කරද්දී මොකද තමන්ගේ ශරීරයේ සම්පූර්ණ බර මීටර දීලා උනත් යන්න පුළුවන්. ඉතින් පල්ලෙහාට කරුණා කරන නැන්ද කෙනෙක් හෝ අක්ක කෙනෙක් ඒවා කවුරු හරි තමයි දුන්නේ. ඉතින් ඒ ගොඩක් පින් වැඩ. ඉතින් හදිසිය නැහැ. හැමෝම ඊමන් යට යන්නේ. ඉමීට වාඩි වෙලා සීතල අයිස් පැකට් එක පට්ට සීතල දේශගුණේ කගා හරියට ඉඳලා කට්ටිය යනවා. ඉතින් කට්ටිය හඳුන්වා දෙමු. ඉතින් මේ ඉන්නේ කවි මූණ පොඩ්ඩක් පේන්නන්න. සමහරට පේන්නේ නැති කරන්න යන්නේ. ඉතින් හැමදාම ගමස්සගේ බුද්ධි මාත් එක්ක අපි කැම්පස් එක යන එකට යන ඉස්සි නම්ලියට මෙහෙත් මේ. ඒකට මේනි දුලක්ෂේ. ගොඩක් කාලයකට පස්සේ මගේ පළවෙනි වීඩියෝ එකේ ඉන්නේ අද. ඉතින් අඳුරන් දෙන්න ඕනේ නැහැ. සුද්දා ඉදායි නම් channel එක පටන් ගන්න කලින් channel එක ආරම්භය නම් මාත් එක්ක හිටපු එක්කෙනා. ඉතින් පොඩි නෝට් එකක් තියෙනවා ලස්සන නෝට් එකක්. මෙතන ගහලා තියෙනවා. ඔයාලා සිරිපාතෙද්දි මොනවද කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ නැති. ඇත්තටම මොනවද කරන්න ඕනේ නැති කියලා තමයි තියෙන්නේ. මෙතන ගොඩක් තියෙන ඇත්තටම ප්ලාස්ටික් පොලිතින් ගේන්න එපා කියලා. සත්තු ගේනියන්න එපා කියන්නේ සමහර විට ගෙනියන්න පුළුවන්. මොකද මේ සත්තු ඉන්නකොට. නමුත් ඉතින් ඒකට මහන්සිලි පවුනේ එහෙම ඒවා ගොඩක්. මෙතන තා බෝඩ් එකක් ගහලා තියෙනවා. පීන යන්න එපා කියලා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. දැන් අපි පල්ලෙහා කළුගඟේ නෑවට ඒ කළුගඟේ එත අපි එද්දි ගහලම තියෙනවා වැස්ස වෙලාවට පරිසරය. මොකද උඩමළුවට කියන්නේ මේ ඉහළ ප්‍රදේශයක වැස්සාම මේ හරියේ ටිකක් මේ ජල පෝෂක ප්‍රදේශවල උඩ තියෙන ජල පෝෂක ප්‍රදේශනේ. ඒකට ඒවට වැස්සාම පල්ලෙහා සම්පූර්ණයෙන්ම ඊයේ පතුරු පාර වැඩි වෙනවා. එහෙම වුණාම ටිකක් අමාරුයි නාන්න කියන එකට යඩේන්ච හොඳ නැහැ නාන්න. ඉතින් මේ අපි දැන් ඉන්නේ 1201 වෙනි පඩියේ. ඉතින් සතුටුයි. ඉතින් මේ යන ගමන් අපි දැන් දිගට යනවා. නිකන් රැය වෙනවා ඒක කමන්නේ. මෙහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ පාරේ වගේ නෙමෙයි කුරුවිට රත්න පාරේ පවා ආලෝකය තියෙනවා. ඒ හින්දා ඔයාලට කිසිම බයක් නැතුව උදේද රැයද ඕන වෙලාවක කරුණා කරන්න පුළුවන්. ඉතින් මේක පැටර්න් වලට වඩා නම් යම්කිසි ජෛව විවිධත්වය අතින් ගොඩක් හැම එකම එකයි. නමුත් පැටර්න් කියන්නේ ගොඩක් යන පාර. අන්න ඒකින්ද ටිකක් නාගරිකකරණය වෙලා තියෙන නමුත් මේකෙත් හැමදේම තියෙනවා. නමුත් මම කලින් කිව්වා වගේම මේකේ තියෙන සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. නමුත් මේකේ තියෙන වැසිකිලි පහසුව. ඒක ඉතාම විශේෂයි. එක කුණු දුවිලක් නැහැ ඒ වගේ. නල්ල තනිය වගේ නෙමෙයි. මේ හොඳයි ටික. හොඳයි කියන්නේ අතිශීතයි. ඉතින් ඒක සමාජ සත්කාරයක් විදිහට හදපුවා තියෙනවා. ඉතින් ඒක ගොඩක් අගයන්න ඕනේ. මේක පිළිසුදු තියාගන්න. මේක බෝඩ් එකක් ගහලා තියෙනවා. ඇත්තටම අපි මොනවද පාවිච්චි කරා නම් අනිවාර්යයෙන් ඒක සුද්ධ කරලා යන්න ඕනේ. ඒ වගේ යුතුයකම අනිවාර්යයෙන් ප්‍රවෘත් කරන්න. දැන් එන්න ටික රැ වෙලා තියෙන්නේ. අඳුර වැඩිගෙන එනවා.
අපි ආයෙත් ඇවිල්ලා පොඩි වෙලාවකට නතර වෙනවා. අපේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා, පහළ තව දෙන්නෙක් ඉන්නවා. මේ වෙනකොට අපි අයිස් පැකට් 3-4ක්ම කෑවා. ඒකෙන් පොඩි එනර්ජි එකක් ආවා. තව සෑහෙන දුරක් යන්න තියෙනවා. ඉතින් හිමිට අපි යගිනවා. ඉස්සරහට අපි හම්බ. හලෝ ගයිස්. ඉතින් මොන හිතා ටික ළඟ ඉන්නේ. ඉතින් ෂූට් එකක් තියෙනවා. ඉතින් ටික අපි මහන්සි හිමිට යන්නේ. ටික ලේසි පාසු ගමන නෙමෙයි. රත්නපුර ට්‍රේල් එක කියන්නේ. නම් කට්ටියත් එක්ක හිමිට යනවා. අපි බුද්ධිවල කවිල දුලාල ඔක්කොම බෑග් සර කියන්නේ. ඉතින් අපි හිමිට යනවා ඉන්නේ. මගේ බෑග් එක තියෙනවා. ඉතින් නිකන් මගේ බෑග් එක ටික රිස් කරනවා කට්ටිය. උඩ ඉන්න අපි අනිත් තුන් දෙනා මයි චූටි මෙතනලා ඉන්නේ. ඉතින් හැමෝටම වෙන චුට්ටක් ඉදාලි දාන්නේ. මොකද තාම සීතල ලොකෝට දෙනුන්නේ නැහැ අපිට. තාම ටික රස්නේ තියෙන්නේ. කියන්නේ මහන්සියත් එක්ක තාම රස්නේ. ඉතින් අපි ගන්න වතුර බොනවා, ටික රයිස් පැකට් එකක් ගන්නවා. මේ මොනවාම ඒ වතුර ඔක්කොම ඉයර් දානවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මේ ට්‍රේල් එක සම්බන්ධව. මොකද දැන් අපි කොච්චර රයිස් පැකට් කාලා ඔක්කොම ගෙසාක්කුවේ තියෙන්නේ. ඉතින් ටොපි කොලයක්වත් බිම දාන්නේ නැහැ. ඒ තරම් මේ ට්‍රේල් එක ගොඩක් වැදගත්. මොකද මේක රජමාවත. දොර වුණාට ගොඩක් වටින පාරක්. හැම පාරක්ම වටිනවා. මගේම කියන්නේ නමුත් රජමාවත රජවරුන් ගිය මාවතේ අපි උණු දාන්න හොඳ නැහැ. ඉන්න අපි වැටෙන හැම මේ එකම අපි වැටෙන්න දෙන්නේ නැතුව එක්ක බෑග් එකේ එක්ක සාක්කුවේ දාගෙන යන්නේ. සෑහෙන ජෛව විවිධත්වයක් තියෙනවා. මොකද මේ සිරිපාද අඩවියනේ. හෙලෝ අයියා වුණ කට්ටිය. ඉතින් ලීනේ ගාවට යන ගමන් ඉන්නේ. කොටියා ගඳ පව කරා පොඩ්ඩක් රෙස් කරා දෙපාරක් විතර. අපි දැන් පරි 2200කට වැඩි නැගලා ඉන්නේ. 2300 කට මම හිතන්නේ අපි නැකලා ඉන්නේ. නැරඹ 2200 කට අපි කොටියා ගඳට කිලෝමීටර් 0.1ක් කියලා ගහලා තිබ්බා. ඉතින් අපි දැන් ඉන්නේ කටුකිතුල වංගුවේ. අපි දැන් චුට්ට වෙලා පොඩි වෙලාවකට කලින් පඩි 3300ක් පහු කරා. දැන් පොඩ්ඩක් 50ක් ඇවිල්ලා තියෙන්නේ. ඒවට පේනවා. ඉතින් කටුකිතුල වංගුව අපි දැන් ඉන්නේ. අපි දැන් කිලෝමීටර් 4.2ක් ඇවිල්ලා තියෙනවා. කටුකිතුල වංගුවට. ඉතින් මුහුදු මට්ටමේ ඉඳන් අපි දැන් ඉන්නේ කොතර උසකින්ද බලමු. අපි මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1070ක උසකින් තමයි මේ ඉන්නේ. දැන් නම් සීතලයි. කට්ටිය ඉන්නවා. පේන්නේ නැහැ. ඉතින් මේ දාන ශාලාව තියෙනවා. එයාගේ බුදු පිළිමයක් තියෙනවා. ඉතින් අපි එතනට ගිහිල්ලා මහන්සියත් වෙහෙස නිවාගෙන ඉතින් චූට්ටක් ටිකක් මහන්සි පඩි 3300 නැග කිලෝමීටර් 4.2 ඉතින් ටිකක් තියෙනවා. ඉතින් ඒ වලින් මේ කට්ටියත් එක්ක ක්ලෝස් කරගෙන එන ගමන් ඉන්නේ. දැන් නම් රෑ වෙලා කියන්නේ ගොඩක් රෑ වෙලා තියෙන්නේ. දැන් 8:50 වෙලා තියෙන්නේ. අවන්නේ මෙහෙම යනවා දිගටම. අද රෑ අපි ආණ්ඩියාමල් දැන් නම්බලේ නවතින හිතාගෙන ඉන්නේ. බලමු සමහර සෙනගත් ඉන්න පුළුවන්. මොකද chance ෂුවර් නෑ මට. ඒ වුණත් අපි කොහෙ ඉතරම එළිය හරි කමන්න නවතිනවා. ඉතින් මෙච්චර එනර්ජි ඩ්‍රින්ක් එකක් ගත්තා. ඒකෙන් තමයි මේ මෙච්චර හරි කට්ටිය ඉන්නේ. මේ කට්ටිය ටිකක් නැත්තම් මහන්සි වගේ තිබ්බා. දැන් ටිකක් ආයි පොඩ්ඩක් පනාව. දැන් මට තමයි ගම් මහන්සි වුණාම බෑග් එකක් අරන් යනවා. චූටි ලොකු බෑග් එකක් අරන් බුද්ධිමත්යි ඔක්කොම හැමෝම ෂෙයා කරගෙන හැමෝම බර උස්සන් යනවා. හලෝ ගයිස්. ඔන්න අපි කොඩිය කඩේත් පහු කරලා දැන් ඉන්නේ. දැන් නම් ටිකක් සීතලයි. දැන් අපේ කට්ටිය යන ගම මෙච්චරලා පඩිපෙල් හම්බුනේ. දැන් චුට්ටක් පඩිපෙල් එක්ක තැන්තලා මික්ස් වෙලා තියෙනවා. හොඩක් සීතලයි. ඉතින් මේ දැනෙන්න සීතලක් තියෙනවා. ඉතින් චූටි ජර්සි දාගත්තා. මට තාම ටිකක් නැහැ. මම පොඩ්ඩක්
තාම රස්නේ ටික ඉතින් අපි දැන් යනගමන් ඉන්නේ. දැන් අපි කරුණා කරනවා ඉස්සරහට රත්නපුර ට්‍රේල් එකේ තියෙන ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙන කළුගගේ ආරම්භයට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන දැන් ගහලා තියෙනවා කළුගගේ ආරම්භය. මම ඒක හෙට උදේට ඒ ක්ලිප් එකත් මම මේ ඔක්කොම එකට ඇඩ් කරන්න. මේ කම්බිනේෂන් වීඩියෝ එකක් විදිහට මම කරන්න. ඉතින් කළුගගේ ආරම්භය තමයි ඔයාලට මෙන්න මේ හරියින් තියෙන්නේ. අපේ ළමයි යනවා මේ තා පිරිසිදු වතුර. එතනත් පොඩ්ඩක් කට්ටිය මේ පොඩ්ඩක් ජරා කරලා තියෙනවා. මේ ඒකට ඇති හැමෝම පර්ෆෙක්ට් නෑනේ පොඩක්. ඉතින් ගොඩක් බොන්න පුළුවන් වතුර. ඉතින් ඉතාලම ඓතිහාසික ස්ථානයක් තමයි මේ ට්‍රේල් එකේදී හම්බ වෙනවා. Hello guys, දැන් අපි ටිකක් ඉනිකඩු පාන් ඒ කියන්නේ රත්නපුරයේදී හම්බෙන ඉනිකඩු පාන්ට ළඟා වෙලා ඉන්නේ. ඉතින් මේක අපි මේ ගමන සාමාන්‍ය ගමනක් නෙවෙයි. ඉතින් මම කල්ලත් කිව්වා. ඉතින් සංකේන අපි බයිසිකල් වලින් ආවේ. බුද්ධිර බස් එකේ ආවේ. ඉතින් අපි තීරණය කළා කියන්නේ කඩේකින් තේ බොන වගේම කියන්නේ වික වෙනස් මත්දැකීමක් අපි තමන්ම හදන්නේ අපි ගිය පාර කරුණා කරද්දී අපි හදාගත්තා මේ පරිප්පු පාන් එක කෑවා. ඒ කියන්නේ මේ වගේ වෙනස් අත්දැකීමක්. දැන් අපි ඒ වගේම දෙයක් කරන් යන්නේ අපි කට්ටිය අපරෝද අපි කාවීගෙන ආවා මැලිබන් මේ රත්ති කිරිතේ එක. ඉතින් දැන් ඒක අරගෙන මේ ඒකයි කට්ටිය අද උණු වතුර පල්ලෙන් ඉල්ල ගත්තා. අපි කට්ටිය අද දැන් අපි තේ එකක් හදන්න යන්නේ. අපි දැන් බලමු කොහොමද අපි කිරිතේ එක හදාගන්නේ කියලා. සිරිපාදේදී. ඒක වෙනස් මන්දේ. Hi guys, අපිට දැන් හොඳටම මහන්සි. අපි නුවණක්කාරයන්ගේ තේරීම අනුව සත්‍ය කිරි පිටි එකක් හදාගෙන බොන්නයි යන්නේ. හදනවා පදුමට හැඳි ගාලා. මේක වහන්න. දුලීගේ නුවණක්කාර තේරීම රත්ති. දැන් මිසිස් පෙරේරා බොන්නේ කහට. මේ වගේ තියෙනවා නම් ඉතින් හදන්න පුළුවන්. ඒකනේ අපි තෝරලා ගෙනාවා. මම යනවා අපි සැලෙන්නේ නැහැ. අපි නුවණක්කාර තීරණයක් ගත්තා. නුවණක්කාරින්ගේ තේරීම. ඉස්සර මට රත්තිගේ දෙක ගැන තියෙනවා. තව ඒක ළඟදී ආවෙනේ. ළඟ තියාගෙන. කලවම් කරා නම් මුලින්ම මං හිතන්නේ 3 in 1 ආ පියෝඩ එල්ද කොහොමද? ඊට පස්සේ තමයි අනිත් ඒවා 3 in 1 ගහන්න ගත්තා. මම නම් මට සීනි නැතුව බෑ. කරන්නේ. 3 in 1 වල මෙහෙම ඉතින් අර බොන නොබන හැමෝටම හරියන්නේ නැහැ සේට් එක හදන්න. ඔයාම දාන්න. ඒක විතරක් හොඳටම ඇති. හැඳි තුනක් කොම්බේ දාලා හැදි. වතුර රහක් වගේ. ඔව් අන්න. හොඳට දාලා හදන්න. මම බුද්ධි මේ ඔබගේ මගේ සැන්ඩ්විච් එක වගේ. ඊළඟ තව හැන්දක් විතර ඕනි ඇති මම හිතන්නේ. දැන් ඇතිනේ. දැන් ඇතිද? මට නම් ඇති. යාළුවන් කී ටිකක් ඉල්ලන්න තව. නිත්මීද? ඇතිනේ. දාමුනේ ඒක තමයි. බුද්ධියම කිරිට තේ එක හදාගත්තා. ඒ කියන්නේ කිරි දෙක හදාගත්තා. ඉතින් දුලා තමයි හැදුවේ බුද්ධිම ඇසිස්ටන්ට් කරා. අනිත් අපි හැමෝත් උදව් කරා. ඉතින් හදලා තින්නේ එන්න චූටි එන්නද? ඉතින් චූටිත් එක්ක දැන් සැර බිස්කට් එකක් කනවා. තඩි කෝප් එක තමයි තේ බොන්න දන්නේ. ඉතින් ටිකක් වෙනස්වත් තියෙනවා කියන්නේ ජීවිතයට අමතක වෙන්නේ මේ වගේ දේවල් කාටවත්. ඉතින් අපි මේ වගේ මතක කවදාත් අමතක වෙන්නේ නැහැ. කියන්නේ යාළුවෝ සෙට් එකක් සිරිපාද ඇවිල්ලා එන රෑ වෙලා බලන්න වෙලාවත් ගොඩක් කියලා තියෙනවා.
ඉදිකටු පාන් ළඟ අපි ඉතින් කොච්චර දෙයක්ද මෙහෙම තේක කළා ඒක කවදාත් අමතකෙන්නේ නැහැ. අර හදවතේ ගොඩක් දෙන අපි මම පොඩි කාලේ ගිය ට්‍රිප් එකක් තියෙනවා මට ඒක තාමත් මේක මාර ආසයි. ඉතින් චූටිටත් ඒ අත්දැකීම මාර විදිහට තියෙනවා. චූටිත් මෙහෙම යන හොඳ ට්‍රිප් එකක් මේ ඉතින් තේක බුම් නීවෙද කරේ. හලෝ ගයිස් ජේසී දාගත්තා. දැන් හොඳටම සීතලයි. චූටි දාගේ අදහස මොකක්ද කියන්නේ චූටි? අපි දැන් ඉදිකට පානේ ඉතින් දැන් ඉදිකට පාන කියන්නේ රත්නපුරේ ඉදිකට පානට අපි ලං වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා. අපි ඉදිකට පාන අම්බලම තියෙනවද නැ? කඩේකුත් තියෙන මෙතන. දැන් නම් සීතලයි හොඳටම සීතලයි. ඒ කියන්නේ මේ ක්ලවුඩ්ස් දැම්මත් ඒ ඉස්සරහ ගෑන සීතලයි. අන්තිම සීදාගත්ත එකයි. අපි දැන් ටිකක් මෙතන ඉඳලා මේ ගල් තලාවක් තියෙන්නේ. ඉතින් මෙතන පොඩි විශේෂත්වයක් සහ අවුලක් තියෙනවා. ඉතින් වැස්ස කාලෙට මෙතනින් පොඩ්ඩක් යන්න අමාරුයි. මම වීඩියෝස් වල ටිකක් දැක්කා. අපි ශේෂ්ත්‍රීය ප්‍රවීණයෝ ටිකක් දාලා තියෙන වීඩියෝස් වල මෙතනින් වතුර යනවා. ඒකෝන අපිට ඉතින් අවාරේ කාලෙට වගේ අතට පේනවත් දන්නේ අත්තට තියෙනවා. ඉතින් ඒක අල්ලන් තමයි යන්න තියෙන්නේ. ඒකත් වෙනස් පන්දකින්ම. ඉතින් අපිට හැම එක ට්‍රේන් මදි. ඒකයි අපි මේ වාරේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ලස්සන නම් ටිකකුත් පේනවා ගලේ කොටලා තියෙනවා. ඉතින් මේ ඔහොම තමයි සීතලයි කරුණා කරනවා. දැන් මාසිය පොඩ්ඩක් අඩුයි. සීතලින් හින්දාත් දන්නේ කට්ටිය වාඩි වෙනවා. ඉතින් පේන මේකයි කයි බෑග් දෙකයි. ඉතින් හැමෝම සැලකිය යුතු බරක් මේ වෙලාවට අරන් යනවා. ඉතින් අපිට උඩමළුව නම් පෙවුණා. ඉතින් දැන් නම් පේන්නේ නැහැ මේ දැන් සහ එකපාරට ටික හුලක වැඩි කරා හීතල හුලක නිකන් අර අපි අර අහස් කවුව හරිය ඉන්න වගේ හුලක දැන් තියෙනවා. කොහොමත් වැඩි වෙනවා. ඒකයි මම ජෙසි දාගත්තේ. අපි දැන් අවිල ළඟා වෙලා තියෙන්නේ ධර්මරාජකලට. ඉතින් මේකට ඉතින් ගොඩාක් පරණ ඉතිහාසයක් තියෙනවා. ධර්මරාජ කියන බ්‍රාහ්මණයා විසින් තමා කියන්නේ යා රජතුමා මරණීය දණ්ඩනයෙන් ලක් වුණාම ඒකෙන් බේරෙන්න තමයි මෙයා මේ ධර්මරාජකල කරලා ඒ මේ ධර්මරාජකල වන්දනා කරන අපි වගේ වන්දනාකරුවන් ඒ ධර්මරාජකල වන්දනා කරද්දී මේ ධර්මරාජකලේ මේ කොටලා තියෙන පඩි වලින් නගින්දී ඒ ලැබෙන පින රජතුමාට අත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් ඒක දැකලා සතුටු වෙලා රජතුමා එයාට පොදු සමාව දීලා තියෙනවා. ඉතින් එතනින් එයාට ධර්මරාජ කියන බ්‍රාහ්මණයා මේකේ ජීවත් වෙලා තියෙනවා දැන් කාලයක්. ඉතින් ඒ ආරණ්‍යයත් ඉස්සරහා තියෙනවා. ඉතින් දැන් අපි ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1520ක් උඩින්. ඒ කියන්නේ මුහුදු මට්ටම කියන්නේ අපේ ගෙයර පැත්ත. බේරුවල ඉඳන් මීටර් 1520ක් උඩින් ඉන්නේ අපි. ඒ වගේම අපි කිලෝමීටර් 6.7ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් තව පොඩි දුරයි. දැන් අපි හොම් යනවා. ධර්මරාජකල ඉන්නේ. දැන් නම් 12ක් පහුවලා නේද? 12 පහුවලා කැලි නැතුවද මේ උඩමළුවඩන් විටින් පේනවා. ඉතින් මෙච්චරකල් දැන් මෙච්චර වෙලා තිබ්බ කොන්ක්‍රීට් පඩි වෙනුවට දැන් අපිට තියෙන්නේ ගල් පඩි. ගල් පඩි කීපයක් තමයි අපිට මෙතනින් එහාට දිගන කරුණා කරන් තියෙන්නේ. අපි යන්නේ දැන් ගල් පඩි වල. ඉතින් හිතට දැනෙන මාර සතුටු හැඟීමක් තමයි උඩමළුව පෙනෙද්දී යම් කිසි මහන්සියක් තියෙනවා. ධර්මරාජකල අපි දැන් නැග්ගා ගල් පඩි වලින් නැගලා අපි දැන් මේ දැන් උඩට කරුණා කරන ගමන් ඉන්නේ මාත් එක්ක චූටිත් ඉන්නවා. ඉතින් මාර කියන්නේ හිතට සිරිපාද කරුණා කරන කෙනෙක්ට දකින්න පුළුවන් ඉතාම ලස්සන දර්ශනය තමයි මේ තියෙන්නේ. ඔන්න මේ වගේ තැනක් නෑ හැඩන් වලට. කියන්නේ හැඩන් වල උඩමළුව පේන තැනක් නෑ හරියටම. ගොඩාක් උඩට යන්න ඕනේ. ඉතින් ඔයාලට පේන්නේ නැති හැඩන් පාර තියලා මේ අපේ පාර තියෙන මෙහෙන් යන්න. ඉතින් මා ලස්සනයි. හරිම සදහවස් ඉතින්. සුවිශේෂී ඒ කියන්නේ මේ තරම් ක්ලියර් view එකක් අපිට දැනගන්න හැබෙන්නේ නැහැ හැඩන් පාරේ. මා අනිත් පාරවල දාම් වන්දනා කරලා නැහැ. ඉතින් අපි ඔහොම ඉස්සරහ යන් හිතට මාර සතුටුයි.
එහෙනම් ගයිස් ඔන්න ලස්සන චාරිකාවක්. ඉතින් අපිට උඩමළුවේ ගොඩක් කියලා ගන්න බැරි වුණා. මොකද අපි ටිකක් පරක් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද උඩමළුවට ගොඩාක් පරක් වුණා. ඒකින්ද අපිට උඩමළුවේ ටිකක් නම් ගන්න බැරි වුණා. මේ මොකද අනික උඩමළුවේ මේ සෙනගක් හිටියා. ඒ සෙනග හින්දා අපිට සමහර තැන්වල ගන්න බැරි වුණා. ඉතින් දැන් තමයි ඇත්තම ලස්සන දේ සිරිපාදේ. ඔයාලට පේන්නේ නැති. දැන් අපි මේ ඉන්නේ මේ ආණියාමල් තැන්නේ. ඉතින් ආණියාමල් තැන්න අම්බලමේ තමයි අපි ඊයේ ගත කරලා අද උදේ පාන්දර මේ ගියේ සිරිපා කරුණා කරන්න. ඉතින් අපි උතුම් ශ්‍රීපාදය වන්දනා කරගෙන ඇවිල්ලා ඉක්මනට දැන් පරක් වෙලා තියෙන අපි දැන් ගෙදර යන්න ඕනේ. ඉතින් උතුම් ශ්‍රීපාදය වන්දනා කරගෙන අපි උදේට හදාගත්තා මැකි නූඩ්ල්ස් එක. ඉතින් මැකි නූඩ්ල්ස් එකත් කට්ටියත් එක්ක කාලා දැන් අපි මේ පිටත් යන. හලෝ ගයිස්. ඉතින් කොහොමද? ඉතාලම ඉක්මනට මේ පල්ලම් බහගෙන ගියා. ඉතින් සිරිපාදේ වන්දනා කරලා අපේ කට්ටිය ගොඩක් කලින් යනවා. මයි චූටිලා දැන් පරක් වෙලා තියෙන්නේ. තාත්තත් කිව්වා ඉතින් දැන් අපි ගෙදරට යන්න ඕනේ ඉක්මනට. මොකද පැය 3කට ආසන්න ප්‍රමාණයක් දෙනවා කියන්නේ අපි බේරු වලට මෙහෙන් යද්දි ටිකක් හිමීට යන්න ඕනේ. ඒකින්ද ඉක්මනට මේ ටික ඉක්මනට බහිනවා. පැය 6ක් 7ක් නැගපු එක පැය එකමාරේ විතර බහැගත්තා. පැය 1 විනාඩි 48යි දැන්ට. ඉතින් ගොඩක් අපි දිගට පානත් පහු කරානේ. ඉනි කටුපාන පහු කරලා තියෙන අපි දැන්. ඉතින් තව ගොඩක් දුර නෑ. තව පොඩ්ඩ දුරයි. ඉතින් ඒකත් කොහොම හරි ඉක්මනට පැයක් වගේ ඇතුළත ය아가න්න තව පැයක් ඇතුළත සිරිපාදගමට යන්න තමයි අපි ලොකුම ප්ලෑන් එක තියෙන්නේ. මොකද එහෙම ගියොත් ගොඩක් වෙලා ඉතුරුයි. දවල්ට පොඩි කෑමක් අපිට කන්න පුළුවන්. එහෙනම් කාලා හැමෝම ගෙදර ගොඩක් දැන් අපි බහගෙන ආවා. ගොඩක් ලස්සන දේවල් තියෙනවා. ඊයේ රෑ ඔයගොල්ලන්ට පෙන්වන්න බැරි වුණා. මෙතන ටයිම් මැනේජ්මන්ට් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා තියෙන්නේ. ඉතින් ඒකයි අරගොල්ලන් අපි යවලා තියෙන්නේ. රෑ වෙලා හරියට පෙවුන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ බෝඩ් එක කළුගාරම්භ වෙන ස්ථානය. ගොඩක් මම කලින් කිව්වා වගේ ගොඩාක් පිරිසිදු වතුර පාරක්. ඉතින් මේකත් කඩදාසි කොළ පොලිතින් වල දාලා විනාශ කරලා තියෙනවා. ඉතින් ඊයේ අපේ යාළුවෝ මෙතනින් වතුර ගත්තා. ඒ කියන්නේ අත පොඩ්ඩක් හොදගත්තා. ඒක එතකොට ඒගොල්ලෝ මගේ මාර කූල් මේ වතුර. ඉතින් මාර පිරිසිදුයි. ඉතින් 아무ත් මේ වගේ අපතව්‍ය දාද්දී පිරිසිදුකම කෙමෙන් පහ වෙලා යනවා. ඉතින් මම මෙච්චර මේ මොකද අපේ නගරෙන් කළුතර නගරයෙන් මුහුදට එක්වන ගංගාව තමයි කළුගඟ. කියන්නේ ලංකාවේ වැඩිම වතුර ප්‍රමාණය ලංකාවට නැගෙන කළුගඟ. ඉතින් එහෙම වෙලා අන්න ඒ ඉච්චර වතුර ප්‍රමාණයක් අරන් යද්දි පවුල් ගොඩකට තමන්ට අවශ්‍ය ජල සැපයීම එයා දෙනවා. ඉතින් කළුගඟ මේ වගේ විනාශ කරන්න එපා. මොකද මෙහෙම වුණොත් අප්ස්ට්‍රීම් පටන් ගන්න තැනම විනාශ කරනවා කියන්නේ එතනින් එහාට ඉතින් අහන්න දෙයක් අන්න එක අප්ස්ට්‍රීම් එකම විනාශ කරනවා කියන ඔයාලට බොන්න වෙන්නේ. මෙතනින් එන එක්ක ගොඩක් වෙලාවට මයික්‍රෝ ප්ලාස්ටික්ස් නැත්නම් කඩදාසි කෑලි ඔය වගේ තමයි ෆිල්ටර් හරියට ෆිල්ටර් වුණොත් ඕකේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් තමන්ගේ ඒකේ අසාධාරණයක් වෙන්නේ මිනිස්සුන්ට. කියන්නේ ඔයාලා කරපු දේම තමයි ඔයාලා තියෙන්නේ. ඔක තමයි මේ දෙක කරලා ඇදී සිටියේ. හැමෝටම ගොඩක් ස්තුතියි. ජය වේවා.